හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ඔයාටත් වාරයක් එනවාමයි. ඔයාව පරාජිතයෙක් විදිහට දැකපු අයට, වගේම ඔයා අසාර්ථක මිනිසෙක් විදිහට දැකපු අයට, ඔයාව ජීවිතේ එක කාලයකදී ප්‍රතික්ෂේප කරපු අයට, ඒ වගේම ඔයාට කිසිම දෙයක් බැරි, කිසිම ටැලන්ට් එකක් නැති, කිසිම දෙයකට දක්ෂතාවයක් නැති කෙනෙක් විදිහට දැකපු අයට ඔයා හරියටම කවුද කියලා පෙන්වන්න ඔයාට වාරයක්, ඔයාට දවසක් එනවාමයි. සමහර වෙලාවට ඒ එන දවස එන වාරය අද නොවෙන්න පුළුවන්. සමහරවිට ඊළඟ මාසේ නොවෙන්න පුළුවන්. ඊළඟ සතියේ නොවෙන්න පුළුවන්. ඊළඟ අවුරුද්දේ නොවෙන්න පුළුවන්. හැබැයි ජීවිතයේ හැම මිනිසෙක්ටම එකම එක වාරයක් එනවා. ඔයා කවුද? තමන් හරියටම කවුද කියන එක පෙන්වන්න. සහ තමන් හරියටම කවුද කියන එක හොයාගන්න. අන්න එදාට මම අර කලින් කියපු ආව අසාර්ථක විදියට දැකපු ආව ප්‍රතික්ෂේප කරපු ආව නොසලකා හැරපු ආගේ ටැලන්ට් එකක් නොදකපු මිනිස්සුන්ට දැනගන්න පුළුවන් හරියටම ඔයා කවුද කියලා. ඒ දවස් වෙනකන් නිදි වර්ජිත රාත්‍රීන් පහු කරන්න වෙයි. සමහර වෙලාවට හිත රිදුණු රාත්‍රීන් පහු කරන්න වෙයි. දුක හිතුණු දවස් පහු කරන්න වෙයි. මේ හැම දෙයක්ම සතුටින් දරාගෙන, සිනහවෙන් ඒ හැම දෙයක්ම දරාගෙන ඉස්සරහට යන්න. ඔයාගේ වාරය දවසක එනවම තමයි. විනාඩියක් කොහොම නවතින්න? මම ඔයාලට පුංචි දෙයක් කියන්නම්. ඔයා බලන්න මේ දේ ඔයාලට වෙලා තියෙනවද කියලා. මේ සමාජය ඇතුලේ අපි මිනිසුන් ආශ්‍රය කරද්දී අපිට එක එක වර්ගයේ මිනිස්සු හම්බ වෙනවා. එක කොටසක් තමයි චීත්ත වැඩ කරන්නේ නැති මිනිස්සු. කේලම් වැඩ කරන්නේ නැති මිනිස්සු. එහෙක මෙහෙට කියලා, මෙහෙක එහෙට කියලා දෙපැත්ත කොටවන්න නැති මිනිස්සු. මේ මිනිස්සු බලන්නේ පුළුවන් තරම් මිනිස්සෙට උදව් කරන්න. තමන්ගේ අතේ දින රුපියලකින් හරි එයා බලන්නේ කාටම හරි දෙයක් කරන්න. ඒ මනුස්සයා කවදාවත් වැරද්ද පෙනිපෙනි ඒ වැරද්ද හරි කරන්නේ නැහැ. ඇත්ත කතා කරනවා, කෙලින් කතා කරනවා. හිතේ එකයි කටේ එකයි නෙමෙයි මනුස්සයා කෙලින් කතා කරන මනුස්සෙක්. ඒ අතරේ තවත් කොට්ටාසයක් ඉන්නවා. එයාලා කරන්නේම චීත්ත වැඩ. සමහර දේවල් නොකල වගේ කළා කියනවා. සමාජයට බොරුවට හොද මුණ පෙන්නලා එයාලා කරන්නේම මා යටි කූට්ටු වැඩ. එහෙක මෙහෙට කියලා, මෙහෙක එහෙට කියලා එයාලා බලන්නේම මිනිසුන්ව කොටවන්න. ඉතින් එයාලා හරි කැමති සමාජයෙන් හොඳ නම ගන්න. දැන් හිතන්න ඔයා මොකක් හරි ප්‍රශ්නයක් වුණා කියලා මිනිස්සු ගන්නේ කාගේ පැත්තද? මිනිස්සු ගන්නේ අර කේලම් වැඩ කරලා චීත්ත වැඩ කරන කෙනාගේ පැත්ත. අන්තිමේදී අධිකාරය වෙන්නේ ඔයා. ඉතින් ඒක නිසා මම ඔයාට කියන්නේ සමාජය ඇතුලේ මිනිස්සුන්ව ආශ්‍රය කරද්දී සෑහෙන්න පරිස්සම් වෙන්න. මොකද ඊළඟ වැරදිකාරයා ඔයා වෙන්න පුළුවන්. ඔයාගේ තියෙන මනුස්සකමට ඔයාගේ හිත උණුනාට ඔයාට ප්‍රශ්නයක් වුණාම ඇත්තටම කවුරුත් නැහැ. මිනිස්සු හරි අවස්ථාවාදී. වෙලාව ආපු ගමන් රිස්පෙර්ලේනවා. ජීවිතයට ඕනම වෙලාවදි දාලා ගියපු අයවයි අහන්නත් කලින් උදව් කරපු අයවයි කවදාවත් අමතක කරන්න එපා. දිනපන් ජීවිතේ බෙදපන් දවසක උඹට බෙදපු හැන්දෙන්න අඩුවක් කරන්න නැතුව. තමයි මතක තියාගන්න අනුන්ගේ ප්‍රශ්න වලට අපි අපේ හිත උණු කරගෙන උදව් කරාට අපිට ප්‍රශ්නයක් වෙච්ච දවසට උණු වතුර එකක්වත් දෙන්න එකෙක්වත් නැහැ කියන එක. ඒ හින්දා ළමයි මිනිස්සෙක්ට උදව් කරද්දී අය කවදාවත් ඒ මිනිස්යන්ගෙන් උදව් බලාපොරොත්තු වෙන්න එපා. මොකද එහෙම බලාපොරොත්තු වෙද්දී දැනෙන වේදනාව වැඩි. කවුරු කොහොම කිව්වත් ඇත්ත කතන්දරේ සල්ලි නෙමේ මිනිස්සු හම්බ කරපන් කියලා කිව්වට සල්ලි නැත්තම් මිනිස්සු හැරලා බලනවද? සල්ලි නැත්තම් මිනිස්සු හැරලා බලන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. අපේ ජීවිතේට හම්බ වෙනවා අපේ අඩුපාඩු කියලා අපිව හලනවෑ. සමහරුන් ඉන්න උඹලටත් එහෙම වෙලා ඇති. ඌ වෙන කැතයි, අපෝ ඌ වෙන හිඟන්නෙක් නේ. ඒකි පට්ට චාටර් බං. ඔන්න ඔය වගේ අඩුපාඩු කියලා අපව අතාරිනවා. හැබැයි මතක තියාගන්න පිට කවරෙන් පොත්තෝරපු මිනිස්සුන්ට ලස්සනම කතා මිස්සුනා කියලා. ඉන්න තැන hina වෙලා නැති තැන බණිනේ උන් ඉන්නව නේද? මතක තියාගන්නilla හොද්දට උන්ගේ මුණු ටික දවසක් උඹලටත් එනවා. එදාට හිත පිරෙන්න උත්තර දීපන් උන්ට අමතක කරන්න නැතුව. අහසට පොළවෙන් නගින්නෙම එක දුමාරයයි. පඩිය කීය වුණත් මන් ළඟ තියෙන්නේ එක සුමානයයි. අනේ මන්දබන් පුදුම වැඩක්නේ. ඔයාලගේ කොහොමද?